අභියෝගය. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ නත්තල අපට විවිධ අභියෝග එල්ල කරන බව අපි හැමෝම දන්නා වූ කරුණක්. ඒ තුලින් අපි නත්තල සමරලා තිබෙනවා. ඒ අභියෝගය වසරින් වසරට වෙනස් වෙන නිසා නත්තලේ අරුතත් අපට වෙනස් වෙනවා. මේ අවුරුද්දේ අපි ගඩොල් සුම්බුම් මත ඉන්නා වූ ජේසු දරුවෙක් ගැන අපි මෙනෙහි කරනවා. ඒට හේතුව පලස්තීනයේ සිදු වුණා වූ යුද්ධය කාරණ කොටගෙන යේසුස් බිලුදු කොයි ආකාරයක උපතක් ගැන අපිට කතා කරන්නට පුළුවන් දෝ කියා අපි අපගෙන්ම විමසමු. මේ වසරේ මේ ජේසු බිරිඳාම අද මඩේ ඉපදෙන්නා වූ ජේසු බිරිඳා. යට හේතුව අප රට තුළ ශාල ඛේද වාචකයට අපේ ජනතාව මුහුණ දී තිබෙනවා. දරුවන් වැඩිහිටි අය, ළමුන්, පාසල් දරුවන් සහ ඉතාමත්ම වැඩිහිටි අයගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබෙනවා. එනිසා මේ නත්තලේ අභියෝගය අපට මේ යේසුස් වහන්සේව අලුතෙන් හඳුනා ගැනීම. එම නිසා අපි ඈත පෙර ගැන සිතන්නා වූ කතාවක් නොව වර්තමානයේ යේසුස් වහන්සේ ඉපදෙන්නේ කෙසේද කියා අපි අපගේම ඇසිය යුතුයි. එම නිසා මේ නත්තල තුල ඔබ නැවත වාරයක් බයිබලයට ඔබගේ ගීතිකාවලට අපි අසන්නා වූ සවන් දෙන්නා වූ දේශනවලට අපි අලුතෙන් අපගේ net යොමු කරමින් අලුත් දර්ශනයක් ලබා ගනිමු. ඔබ සියලු දෙනාට යේසුස් වහන්සේගෙන් පිරුණා වූ තත්ත්වයක්